ශුද්ධ වූ සතිය. කතෝලිකයන් වශයෙන් අපට ඉතාමත් පූජනීය කාලවකවානුවක්. අපගේ විශ්වාසයේ හදවත බඳ වූ සිදුවීම් පෙළක්. එනම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ නැවත නැගිටීම සිහි කරන සතියක්. ගොක් ඉරිදා දිනය මෙකී ශුද්ධ සතියේ ආරම්භය සනිටුහන් කරයි. ජේසුස් වහන්සේ ජෙරුසලමට ඇතුළු වේ. ජනතාව ජයഘോഷා කරමින් තල්ලතු මගදිවට අතුරා තේජශ්‍රීයෙන් එතුමන් පිළිගනු ලබයි. එහෙත් තමන් කුරුසියේ දිවිපිදීමේ අරමුණින් ජෙරුසලම් නුවරට ඇතුළු වන බව එතුමන් දනී. දිව පූජාවේදී ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තියේ සුභාරංචියට සවන් දෙමු. මෙදින පූජාවට පැමිණෙන විට ගොක් කොළ රැගෙන යමු. භක්තියෙන් පෙරහැරට එක්වෙමු. එම ආශිර්වාදිත ගොක් කොළ වලින් කුරුස සාදා නිවෙස්වල සවි කරමු. ශුද්ධ වූ සතියේ සඳුදා, අඟහරුවාදා සහ බදාදා දිනවල අපට මෙනෙහි කිරීමටත් යාඥාවටත් ආරාධනා කරයි. මෙය දිව සප්සාදය ලබාගෙන යහපත් පාපොච්චාරණයක් සිදු කරගෙන ක්‍රිස්තුස් වහන්සේ සමග පළුදු වුණු සබැදියාව යළි ශක්තිමත් කර ගැනීමට කාලයයි. තෛලාශිර්වාදිත දේව මෙහෙයේදී දේව වන්දනාවේදී ප්‍රයෝජනයට ගැනෙන ශුද්ධ තෛලයන් ආශිර්වාද කරන අතර පදවියේ පූජක සංඝය පූජක පොරොන්දු අලුත් කිරීම සිදු කරයි. මහා බ්‍රහස්පතින්දා පාස්කෝ 3 දින මෙහෙයේ ආරම්භය සනිටුහන් කරයි. අවසාන රාත්‍රී භෝජනය තුල පළමු දිව සප්සාදය, ඒ සමගම පූජාත්වරේ නම් වූ උතුම් ත්‍යාගය, තම ගෝලයන් ඉදිරියේ බැහැපත් වී ඔවුන්ගේ පාද සේදු ආකාරය, සැබෑ නායකත්වය යනු සේවය කිරීම බවත්, සැබෑ ප්‍රේමය යනු පූජා වීම බවත් එතුමෝ අපට පෙන්වයි. එදින දිව්‍ය පූජාව අවසන් වන්නේ දිව සප්සාද වහන්සේ ගාම්භීර පෙරහැරකින් විශේෂ මණ්ඩපයක් කරා රැගෙන යාමිනි. පූජාසනයේ රෙදි ඉවත් කෙරේ. ශුද්ධ සභාව ශෝක කාලයකට පිවිසේ. ජේසුස් වහන්සේ ගෙසෙමනියේ කළක් මෙන් අපත් එදින රාත්‍රියේ අවදි වී යාඥා කරන්නෙමු. ඉන්පසු උදාවන්නේ මහා සිකුරාදායි. ක්‍රිස්තුස් වහන්සේ අපගේ මහත් වූ පාපයන් උදෙසා කුරුසියේ ජීවිතය පුදුදීම සිහි කරන දිනයයි. මෙදින අපි නිරාහාරයෙන් දවස ගෙවමු. ගොඩමස් වලින් වැළකී සිටිමු. නිශ්ශබ්දතාවය තුළ අපගේ ගෞරවය පුද කරමු. දේව වචනය මෙනෙහි කරමින් යාඥාවන් ඔප්පු කරමු. ක්‍රිස්තුස් වහන්සේගේ අවසාන වදන් සවන් වැකෙන විට දනගසා ස්තුතිය පුද කරමු. අපට ගැලවීම ගෙනා දුන් ඒ ශ්‍රී කුරුසිය සිපාචාර කරමු. එදින ක්‍රිස්තුස් වහන්සේ විඳි දුක් වේදනා මෙනෙහි කරමින් එතුමන්ගේ ජීවිත පරිත්‍යාගය වෙනුවෙන් ස්තුතිවන්ත වෙමින් අපි නිසලව නිශ්ශබ්දව ගත කරමු.
හාලෙලුයා සෙනසුරාදා දින කතෝලික සභාව උපේක්ෂාවෙන් බලා සිටින දිනයකි. පාස්කු පූර්ව රාත්‍රීමේදී මුළු මහත් සංඝය නවගින්නෙන් ආලෝකමත් වෙයි. පාස්කු ඉටිපන්දම් දැල්වෙයි. හාලෙලුයා නැවත ගැයීම ඇරඹෙයි. දේව වචනය තුළ ගැලවීමේ කතාව දිගහැරෙන අයුරු අපට අසන්නට ලැබෙයි. නව සමාජිකයන් ප්‍රසාද ස්නාපනය තුළ ශුද්ධ සභාවට එක් වෙයි. ප්‍රසාද ස්නාපන පොරොන්දු අලුත් වෙයි. ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සමරයි. ආලෝකය වන ක්‍රිස්තුස් වහන්සේ අන්ධකාරය ජයගෙන ඇත. ජීවනය වන ජේසුස් වහන්සේ මරණය පරාජය කර ඇත. ඒ තුළ අප සැමට නව ජීවනයක් ඇති බව අපි විශ්වාස කරමු. මෙදින අපි අපගේ පාස්කු ඉටිපන්දම් රැගෙන දේව මෙහෙයට සහභාගී වෙමු. නව ජලයෙන් ආශිර්වාදය ලබා ගනිමු. පාස්කු ඉරිදා මුළු මහත් කතෝලික සභාව ප්‍රීතියෙන් ඉපිලයයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උත්ථාන වී ඇත. එතුමානෝ මරණය පරාජය කර ඇත. පාපයේ බැමි බිඳී ඇත. ක්‍රිස්තුස් වහන්සේ ජීවනයයි. ක්‍රිස්තුස් වහන්සේ